මම සිදම්බරම් කරුණානිධි සභාපති අපේ පරපුර පක්ෂය 21 වෙනි දින මේ මාසේ නොවැම්බර් මාසේ මේ රට සාධාරණ බොහොම ලස්සනට කරගෙන යන මේ පරිපාලනයේ ඒකේ පාලනයේ විනාශ කිරීම සඳහා තමුන් කරපු හොර බොරු වංචාව දූෂණයෙන් බේරගන්න රාජපක්ෂලාගේ પરම්පරාවක් දැන් කුමන්ත්‍රණයක් කරන්න හදනවා කියලා අපිට දන්නවා. කවුරුත් දන්නවා අපි. ඒ නිසා 21 වෙනිදා මේ කුමන්ත්‍රණයට විරුද්ධව මුළු ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාව අපි කොළඹට එනවා, ගෙන්වනවා ඒ සාධාරණත්වයේ ජනතාවට පෙන්වුම් කරන්න. අසාධාරණයට විරුද්ධව හඬ දෙන අපේ පරපුර පක්ෂයේ අපි 21 වෙනිදාට අපි ලෑස්ති කරලා තියෙනවා කොළඹ ඇවිත් ජනතාව ගෙන්වලා ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම මේ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයේ බෙදින්න වැඩක් කරවන්න ඕනේ අපි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 21 වෙනි දින ඒ නුගේගොඩේ ඒ අය දෙකට පටන් ගන්න මේ විදිහටම අපි කොළඹත් පටන් ගන්නවා. කොළඹ තාම ස්ථානයක් අපි කරලා නැහැ. අපි දැනුම් දෙනවා එටන් දැනුකට. තව කල් තියෙනවනේ. අද 17 මම හිතන්නේ තව දවස් ගාණක් තියෙනවා. අපි 18 වෙද හෙටනෙත් අනිද්දා අපි ඒක දැනුම් දෙනවා කටියට කොහටද එන්න ඕනේ කියලා. වාසිය බලාගෙන නැත්තම් හොර වැඩ කරලා හිරේ යන්න බයට තමුන්ගේ දේශපාලන වාසිය නැත්තම් තමුන්ගේ අනාගත දේශපාලනය ගැන ජනතාව කුලප්පු කරලා යම්කිසි වැඩපිළිවෙලක් කරන්න යන ওই නාමල් රාජපක්ෂලාගේ ඒ වගේම රනිල් වික්‍රමසිංහලාගේ ඒ දෙගුල්ලට විරුද්ධව තමයි අපි මේ වැඩපිළිවෙල කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඇයි ඒ වගේ එකක් කරන්නේ? ඔය මේ රටේ අතරම සාධාරණයක් මේ රටේ අතරම අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුවෙන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල බොහොම ලස්සනයි. ලංකාවේ ජනතාව පමණක් නොවේ ලෝකෙම පිළිගන්නවා. දැන් පිටරටවල කිව්වොත් මේ මිනිස්සු එහෙ රටවල කියනවා ලංකාවට යන්න කියලා. හේතුව මේ රටේ දැනට ආරක්ෂාව තියෙන රට බොහොම ලස්සනට යනවා. නමුත් පෞගිය කාලේ ඔහොම තිබ්බේ නැහැ. නිදහසෙන් පස්සේ UNP ශ්‍රී ලංකා කියලා පක්ෂ නමෙන් මාරු වුණාට නම එකෙක් නමෙන් මාරු වෙලා ඒ අය પરම්පරාව තමයි දේශපාලනය කරගෙන හිටියේ. ඒ දේශපාලනයක් නොයි දේශපාලන ව්‍යාපාරයක් කරේ වෙලා. වාසිය ලබාගෙන මේ ලංකාවේ තියෙන දේපල ඒ වගේම ලංකාවේ හම්බෙන සල්ලි ටික අරගෙන ගිහිල්ලා පිට රටෙන් ගිහිල්ලා උන් ගොඩනැගිලි අරගෙන ව්‍යාපාර කරනවා. ඒ නිසා ඒ සාධාරණත්වය ඇති වෙන්න ලංකාව කියන එක මොන ලෝකෙම දරගන්න තියෙන්න ඕනේ. මේ ලංකාව කියන ඉස්සර පොඩි කාලයක් නෙවෙයි අවුරුදු මම හිතන්නේ නිදහසෙන් පස්සේ බොහොම ලස්සනට තිබේ මේ රට. රාජපක්ෂලා ආවට පස්සේ බොහොම භයානක තත්ත්වයට රට විනාශ වුණා. නැවත ඒ අයගේ දේශපාලන ගමන යන්න තමයි ඔහුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ගමන යන්න බලාපොරොත්තු වෙන තමයි ඔහුන් මේ වගේ පහත් වැඩ කරන්නේ. මම නාමල් රාජපක්ෂගෙන් කියනවා ඔය නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි ඔයා ඒ වගේ පහත් වැඩ නම් කරන්න එපා. ආණ්ඩුවට අදින්න එපා. ආණ්ඩුවේ වරද්දක් කරනවා නම් කතා කරන්න කියන්න. ඒකයි ක්‍රමය. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය. තමුන්නාසේ පාර්ලිමේන්තුව ඡන්දෙ ඉල්ලන්න බැරි වුණානේ. අනුන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් ඔබතුමා. ඒ නිසා ඔයාව නායකයා කියලා කියන මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. නායකයෙක් කියන්නේ ඉදිරියට යන මිනිස්සෙක් වෙන්න ඕනේ. ඔයා හැංගිලා ඉඳලා අනුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් රංගපාන්න නම් එන්න එපා. එච්චරයි අපිට කියලා දෙනවා යට. දැන් මේක ලංකාවෙන් වෙනවද කොහොමද? ඔව් අපි ඒකයි මේ මාධ්‍ය ගෙන්වලා තියෙන එකයි මාධ්‍යට කියනවා මුළු ලංකාවෙම කට්ටිය ඉන්න කොළඹට. කොළඹට ඇවිල්ලා අපේ පරපුර පක්ෂයේ නායකත්වයෙන් අපි කරනවා. නමුත් සමහර පක්ෂ තියෙනවා අපි සහභාගී වෙන්නේ. සජිත් ප්‍රේමදාස කියන්නේ මාර බඩුවක් ඒක. එයා කියන අපි සහභාගී වෙන්නේ නැහැ. ඒතකොට අපි මොනවත්ම නැහැ. ඒ බබා හුකුම් තමයි එයා ගාව තියෙන ඔක්කොම. ඒ දිගම්බරම් කියනවා රාධාකෘෂ්ණන් දිගම්බරම්ලා කියනවා මේ සජිත් ප්‍රේමදාස අපිට ඡන්දෙ දෙන්න කිව්වා කියලා. ඒ වුණාට සජිත් ඡන්දෙ දෙන්නේ නැහැ. මන් දන්නේ නැහැ කියලා දෙමළ මිනිසුන්ට වත්තු කර කම්කර මිනිසුන්ට ඡන්දෙ දුන්නම සිංහල මිනිස්සු තරහා වෙයි කියලා හිතනවත් දන්නේ එහෙම දෙයක් නැහැ. එහෙමනම් කොන්දක් තියෙන මේ ජනාධිපතිතුමා කිසිම මිනිහෙක්ගෙන් අහන්න නැතුව රුපියල් 200ක් පඩි වැඩි කරලා දීලා තියෙන්නේ. කොහොමද එතකොට? එයා ජනතා කවුරු හරි මේ සිංහල නැත්නම් දෙමළ මිනිසුන් අතරින් ප්‍රශ්නයක් එයි ඔවුන්ට ඡන්දෙ කෙඩි කියලා හිතලා නෙවෙයි. ඔන්න කොන්දක් තියෙන නායකයෙක් ඔන්න අපේ ජනාධිපතිතුමා තමයි. ඒ වගේ ඉන්න ඕනේ. සජිත්ලාට කොන්ද නැහැ. සජිත්ලාට කවදාකවත් එන්න බෑ. මේ අන්තිම ජීවිතයගේ විපක්ෂ නායකකම ආපේක. ඊළඟ සැරේ ඒකත් නැතුව යනවා යාට. ඉතින් බොරුවට බයිලා ගහලා
ඔය දිගම්බරම්ලත් කිව්ව මම දැකලා තියෙනවා මේ සිංහල මාධ්‍ය එකක් කියනවා දෙමළ මාධ්‍ය එකක් කියනවා. සිංහල මාධ්‍ය කියනවා මේ මට ආරංචි වුණා JVPM පොල් ගෙඩි අරන් දීලා ගහනවා කියලා ජනවාරියෙන් ඔය පඩි වැඩි කරුවේ නැත්නම් JVPට විරුද්ධව පොල් ගහනවා කියලා කියනවා. දෙමළ මාධ්‍යෙන් කියනවා ජනාධිපතිතුමාගේ වැඩ හොඳයි. අනේ ඒ නිසා අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා කියනවා. කටුස්ස වගේම දිව කීයක් තියෙනවද දන්නේ මේ කාලකන්ණි උන්ට. මම නම් දන්නේ ඇයි මේ මිනිස්සු තෝරගත්තේ මේ වගේ ගොම් මෝඩ මූසල මීහරක්. බලන්නකො දෙමළ මිනිස්සුන්ට එකක් සිංහල මිනිස්සුන්ට එකක් කියනවා දේශපාලකයෝ. පාර්ලිමේන්තු මන්ත්‍රී කියනවා මම. පාර්ලිමේන්තුවෙත් එකක් කතා කරනවා දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කතා කරන වෙන දෙයක්. ඉතින් මේ වගේ මිනිසුන්ට නම් අනාගතයේ ඡන්ද දීලා අනාගන්න එපා කඳුරට.